ලයිට් කැපුවා පැය 18මාරක් යනවා. උසස් පෙළ දරුවෝ විභාගෙ ලියන්න පාඩම් කරන්න ලයිට් ඉල්ලුවා. දුන්නේ. දෙන්නම බෑ කිව්වා. හැබැයි ටැරිෆ් එක වැඩි කරන යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඊට පස්සේ ඉඳලා පැය 24ම ලයිට්. ටැරිෆ් එක වැඩි කරන යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කළා විතරයි. රුපියලක්වත් එකතු කරේ. හැබැයි ඊළඟ දවසේ ඉඳලා පැය 24 ලයිට්. එච්චර පැය 18මාරක් කපපු එක කොහොමද කියන්නකෝ උසස් පෙළ දරුවන්ට හොඳයි. ඒ කියන්නේ මමත් පන්දන් අරගෙන පාරේ හිටියා. මගේ දරුවන්ට පාඩම් කරන්න. උසස් පෙළ හිටපු නිසා. හරි මේ O level වලට හිටපු නිසා. එහෙම තියෙද්දි මිනිස්සු ඉල්ලද්දි දුන්නේ නැති ලයිට් එක විදුලි බලය. ටැරිෆ් එක වැඩි කරව පළවෙනි මොහොතේම දුන්නා. රටේ ආර්ථිකය බලහත්කාරයෙන් කඩාවැට්ටපු රට. ඕක තමයි මිනිස්සුන්ගේ ඉරණම. මිනිස්සු දන්නේ නැති දේ. හරිද? ඔය ඕකේ ගෑස් හිඟයයි ඉන්ධන හිඟයයි කියලා එකක් නේ. ඒක සම්බන්ධව ගත්තමත් දැන් ඒකෙන් තමයි ඔබතුමාලා කියන ඔය විදුලි මේවකට එන්නේ. ඕක ඇත්තටම රටේ බඩු මිල වෙන තලයක සෙටප් කරන්න ඌමනාවටම කරපු වැඩක්. වෙන මොකුත් ඕකේ නෑ. මේ රටේ රුපියල් නැති වුණාට පස්සේ හොරකම් කරලා එක දේවල් කරලා රුපියල් ටික නැති වුණාට පස්සේ මිනිසුන්ගේ අතේ තියෙන සල්ලි අදින ක්‍රමයේ විදියට තමයි තෝරගත්තේ මිනිස් බඩු මිල වැඩි කරන්න. බඩු මිල 400කින් 300 500කින් වැඩි කරන්න බෑ නිකන් නිවේදන දාලා. ඊට පස්සේ තමයි බලශක්තිය හිඟ වුනේ. ගෑස් හිඟ වුණා. අපි කියන්නේ හිඟ වුණා නෙමෙයි හිඟ කරා. ඒව හොයනවා අපි ඊළඟට. කොහොමද ඔක් කරේ කියලා. නැවත් දෙකක් ගෙනාවේ නැති වෙච්ච ගමන් හිඟයක් තමයි. ඊට පස්සේ මිල වැඩි නොකර ටික කාලයක් කොහොම මිනිස්සු රස්තියාදු වෙන්න ඇරලා පෝලිං වල ඉඳලා තියලා උඩරිම රස්තියාදු කළා. ගෑස් නැවත් දෙකක් ගෙනාවා. ගෙනාපු එක පුපුරුවා. අම්මලා දරුවෝ මැරුණා රටේ. ඒ වෙලාවේ ආණ්ඩුව කිව්වා මීට වඩා හොඳ ගෑස් තියෙනවා වැඩි මිල වැඩි. මිනිස්සු කිව්වා අනේ කීයට හරි කමන්නේ හොඳ එකක් දෙන්න. මොකෝ නෝනා මැරෙනවට කැමති මහත්තයෙක් නේ. මම පුජ්‍යලිකව ගත්තොත් අපේ ගෙදර ඔක්කොම ටික අයින් කළා. දරලිපක් හදාගෙන නෝනායිමයි බත්තිව්. පැටවුන්ට කන්නද. මම වෛද්‍යවරයෙක් විදිහට. අපි එහෙම මට්ටමක දුක් විඳින්න ඕනේ. හැබැයි අපි එහෙම කරා. ඊට පස්සේ 1500 විතර තිබිච්ච ගෑස් එක 7500 විතර මිල වැඩි වුණා. එදා ඉඳලා පිපුරුවේ නෑ. ඒක මාර වැඩි. ඔබතුමාලා වැඩිත් ඕකම තමයි. ආයතනට නෙමෙයි මේක. දේශපාලන තීන්දුව. තෙල් ගෙනාවෙම මිල වැඩි කළා. ඩොලර් 300 ගාන ගෙවන්නේ නැතුව නැවකට. නැව ගෙනල්ලා මූදේ තියන් ඉඳලා 650ක් දීලා බානවා. ඒක මාර වැඩක් නේ. ක්‍රයිසිස් හැදුවා. හැදුවේ මොකටද? බඩු මිල සෙටප් කරන්න වැඩි මිලක. වැඩි තැනක. ඒක සෙටප් කළ මිනිස්සුගේ අතේ තියෙන සල්ලි ටික ඇද්දා. ඒ ඇදලා ඉවරලා තමයි මේක කරේ. ඒකට ඔබතුමාලා ආයතනයත් වක් කියන්න ඕනේ. ඇයි? අවුරුදු 8ක් විතර ටැරිෆ් එක වැඩි නොකර තියන් ඉඳලා ලක්ෂ 59 ලක්ෂයක් පාඩු වෙනකන් තියන් ඉඳලා ඒක පියවන්න නැතුව ඉස්සරහට යන්නම් බැරි වුණා. සම්ප්‍රේෂණ ටික හැදුවේ නෑ. ජනන සැලසුම් වලට වැඩ කරේ නෑ. ඒ ඔක්කොම නැතුව හැබැයි මේකට එන ආදායම ඔක්කොම එක පැතිවල බෙදිලා තියෙනවා. මේක හරි ඔඩිට් එකක් කරනවා ෆොරෙන්සික් ඔඩිට් එකක්. ලේකම්තුමා මැදිහත් වෙන්න ඕන මේකට. මොකද මේ අපි කතා කරන මේක ඇතුලේ තියෙනවා දැවැන්ත අවුලක්. අදත් රටට කරදරයක්. මේ මොහොතේ ඔබතුමාලම කියන්නේ මේක ප්‍රතිහෝගත කරන්න ඕනද නැද්ද? දැන් මේ මොකද ආයතන තියෙන සබ්සිඩිරීස් විතර කීයද? 30ක් විතර. ඔක්කොම අවුට්සෝස් කරලා කරන්නේ. මොකටද ආයතනයක් තියෙන්නේ? සම්ප්‍රේෂණ ලයින් එකක් හදන්නේ. හැදුවත් වයර් මාරු කරනවා. ඔබතුමාලට දැනගන්න කියන්නේ ලබන අවුරුද්ද වෙනකොට අපි මේ උපරිම උත්සාහයකින් ඉන්නවා. විශේෂයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව අපි කෝප් කමිටුව විදියට පාර්ලිමේන්තුව විදියට උපරිම මැදිහත් වෙනවා පර්ෆෝමන්ස් ඔඩිටින් ගේ. ඔහොම කරන්න බෑ. පර්ෆෝමන්ස් එක ඔඩිට් වෙන්න ඕන. ඒව නැති රටක මේක තමයි ඉරණම. හැබැයි රටේ ජනතාවට තේරෙන්නේ